මම ඔයාලට හැමෝටම ලස්සන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම thank you මගේ වීඩියෝස් බලන්න ආවට. එක නංගි කෙනෙක් මගෙන් ස්ටඩි ටේබල් මේකෝවර් එකක් ඉල්ලලා තිබුණා. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දට මම මගේ ස්ටඩි ටේබල් එක වෙනස් කරගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. තමන් ඉන්න තැන ලස්සනට පිළිවෙලට තියාගන්නවා කියලා කියන්නේ තමන්ගේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙන්න ගොඩාක්ම හේතු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මට නම් අලුත් අවුරුද්දක් එනවා කියන්නේ මං හිතේ ලුක් එකෙන් ටිකක් හරි වෙනස් වෙන්න ඕනේ. මට අලුත් අවුරුද්දකට යනවා කියලා හැඟීම් එන්න. ඉතින් ඔයාලත් 2026ට ටේබල් එක වෙනස් කරේ නැති වුණාට චූටි වෙනස්කම් ටිකක් හරි කරලා ඔයාලගේ ටේබල් එකත් වෙනස් කරගන්න. ඉතින් මමත් ලොකු දේවල් වෙනස් කරන්නේ නැහැ. ඉතින් පොඩි දේවල් වෙනස් කරලා තමයි මගේ මේ දැන් තියෙන ටේබල් එකේ ලුක් එක පස්සේ වෙනස් කරගන්න. ඉතින් ඔයාලටත් චුටි අයිඩියාස් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මම මුලින්ම කරන්නේ ටේබල් එක උඩ තියෙන දේවල් ටික ඔක්කොම අයින් කරගන්න එක. ඔයාලට වීඩියෝ එක බෝරින් වෙන නිසා මම ස්පීඩ් යවන්නම්. මම ටේබල් එකට මෙන්න මේ green color table cloth එක තමයි සිලෙක්ට් කරගත්තේ. මොකද මම මේ පාර 2026ට මගේ room එකේ theme එක green color. ඉතින් dark green color එක හොඳයි කියලා මම හිතුවා ටේබල් එකට. දැන් යන්නේ මම wall posters ටික wall එකේ අලව ගන්න. මම මේ තෝරගත්ත pictures උත් green color එකෙන්මයි තෝරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති theme එකකට කැමති pictures ටිකක් Pinterest එකෙන් download කරගන්න. මම කලින් වීඩියෝ එකේදී Pinterest එකෙන් download කරගන්න හැටි කියලා දුන්නා. ඔයාලා මේවා print කරගන්නකොට photo papers වල print කරගන්න. හොඳ quality එකක් තියෙන තැනකට දීලා එතකොට ලස්සනට wall posters ටික තියෙනවා. මගේ ටිකත් හරිම ලස්සනට තියෙනවා. මම මේ ඔක්කොම ටික අලවන්නේ නෑ. ගැලපෙන කියලා හිතන ටික විතරයි මෙතන අලවගන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේවා අලවගත්තේ මතක තියාගන්න. මේ picture එකේ වටේම ගම් ගන්න එපා. තැන් 4ක විතරක් ගාලා චූටියට අලව ගන්න. එතකොට ගලවද්දි wall එකට damage එකක් වෙන්නෙත් නෑ. නැත්තම් පස්සේ මේවා ගලවනකොට ගොඩාක් කැතයි wall එක damage වෙන නිසා. අනික ඇලවෙනවා මේ ටික හොඳට එහෙම දාලා එලෙව්වට පස්සේ. මම කියවන්න ආස පොත් ටිකකුත් මේ ෂෙල්ෆ් වලින් මම තියාගන්නවා. මේ තියෙන්නේ ඒ පොත් ටික. ප්ලාන්ට්ස් වලට ගොඩක් ආස නිසා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් උත් එකතු කරගන්නවා. මම ගොඩක් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා තියෙන්නේ වතුරේ. එතකොට මේන්ටේන් කරන්නත් ලේසි. ඉතින් ඔය මම දැන් පෙන්නන පැලෙත් මම වතුරේ තියලා මුල් අද්දගෙන තියෙන්නේ. ඔය ලොකු කොට් එකේ තියෙන පොතෝස් එකත් මම වතුරේ තමයි හදලා තියෙන්නේ. හරිම ලස්සනට වැවෙනවා. මේන්ටේන් කරන්නත් ලේසි. ඔයාලත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකක් අනිවාර්යයෙන්ම ස්ටඩි ටේබල් එකට රූම් එකට එකතු කරගන්න. මම හිතුවා ස්ටඩි ටේබල් එක ඕනට වඩා මිසී කරගන්නේ නැතුව අවශ්‍යම දේවල් විතරක් තියාගන්න. ඉතින් පොත් වලිනුත් මම අවශ්‍යම පොත් ටිකක් විතරයි ස්ටඩි ටේබල් එකට තියාගන්නේ. දැන් ඔය මම පෙන්නන්නේ මම අඳුන්කුරු ගහන එක. ඒකත් මම ටේබල් එකකින් තියාගත්තා. එහෙනම් එන්නකෝ යන්න මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක බලන්න.
ඇතු ස්ටඩි ටේබල් එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. කොහොමද, ලස්සනයිද කියලා. අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඇඩ් කරගන්න ඕන මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන ඉඳියට ඔයාලට ගොඩාක් ස්තුතියි.